Hi. Like a ginger ගත්තා. Today we are going to talk කියන්නේ අද අපි කතා කරන්නේ කොහොමද AI පාවිච්චි කරලා ෆොටෝ හදාගන්න. ඒ කියන්නේ image generate කරගන්න. මේ image generate කරලා ඔයගොල්ලන්ට පුළුවන් short video හදන්න. ඒ short video YouTube එකට upload කරලා හොඳ YouTube channel එකක් හදාගන්න පුළුවන්. ඉතින් අපි දැන් ගිහින් බලමු කොහොමද මේ දේ වෙන්නේ කියලා. මුලින්ම අපි Google එකට ගිහින් Google එකේ translate open කරගන්න ඕනේ. අපිට දැන් ෆොන්ට් එක හදාගන්න ඕන මේ caption එක ChatGPT එකට දාන්න. ඊට පස්සේ මුලින්ම සිංහල තෝරලා voice typing වලින් අපි මේ හදාගන්න ඕන caption එක හදාගන්න. දැන් ඔයගොල්ලන්ට පේන ඇති මම caption වලින් කියන්නේ voice typing වලින් උඩින් සිංහලෙන් type කරගත්ත translate ඊට පස්සේ යටින් අපිට ඇවිල්ලා තියෙනවා ChatGPT එක දාන්න ඕනේ English එක. දැන් අපි මේ හදාගන්න ඕන caption එක copy කරගන්න ඕන translate එක. ඒ අපි ආයි Google search bar එක open කරගෙන ඒකේ helicopter cache කියන්නේ අපි දැන් හදාගන්න ඕන image එකට ඕන photo දෙකක් download කරගන්න. හරි දැන් අපි වෙබ්සයිට් එකට ලොග් වුණා. මෙතනින් අපි අර මුලින්ම අපි ChatGPT එකට ලොගින් වෙන්න ඕනේ. දැන් ඊළඟට ලොගින් කරලා කරලා පස්සේ අපි මේවා ඉන්ටර්ෆේස් එකට එන්නේ. මෙතනින් අපි කන්ටිනියු විත් දීලා ලොගින් වෙනවා. ලොගින් කරලා සයින් වෙනවා. ඒ කලින් කවුන්ට් එක නේද ප්‍රෝග්‍රෑමර් කලින් විදිහට Google Chrome එකයි. ඉතින් අපි නම් ජීවිතය කරනවා මේ ටෙක්ස්ට් සබ්ස්ක්‍රිප්ෂන් එක තෝරනවා. ඉතින් ඉහට ඕපන් එකකට අපි රෙජිස්ටර් කරගන්න ඕනේ. කන්ටිනියු එක දුන්නාම පස්සේ full name එක කියලා ඊට පස්සේ මම full name එක දෙනවා. මගේ බර්ත්ඩේ එකයි ෆුල් නේම් එකයි දීලා ඉතින් රෙජිස්ටර් වෙනවා. ඒක ChatGPT ආයෙ අපි පරණ ඉන්ටර්ෆේස් එකට යනවා. ඉතින් දැන් අපිට ඕනේ image create කරන්න ෆොන්ට් එක හදාගන්නනේ. ඊට පස්සේ අපි මුලින්ම මේකෙන් අපිට ඕනේ image දෙක අප්ලෝඩ් කරගන්න ඕනේ. add photos කියන එකෙන් අපිට ඕනේ image දෙක අප්ලෝඩ් කරගන්න පුළුවන් අපිට. මෙතන තියෙන මම අර Google එකෙන් ඩවුන්ලෝඩ් කරගත්ත ෆොටෝ දෙක මේකට අප්ලෝඩ් කරගන්නවා. ඒක අප්ලෝඩ් වෙනවා පොඩ්ඩක් ඉන්න ඕනේ. ඊට පස්සේ අපි දැන් අර Google Translate එකෙන් හදාගත්ත එක රච් කරලා write down fonts කියන එක මෙන්න මෙතන write down fonts කියන එක අපි පොඩ්ඩක් වෙනස් කරගන්න ඕනේ. fonts කියන එක අපි මෙතන වෙනස් කරගන්න ඕනේ prompts කියලා PROMPT prompts කියලා අපි මේක වෙනස් කරගන්න ඕනේ. PDS ගන්න. ඊට පස්සේ අපි මේ ChatGPT එකට අප්ලෝඩ් කරනවා. give for friends මේක අප්ලෝඩ් කරලා පස්සේ අපිට ඒගොල්ලෝ prompts හතරක් ලියලා දෙනවා. මේක ඇනලයිස් කරලා ඊට පස්සේ prompt එකෙන් prompt එක කොපි දාන්නේ අපි මේ prompt එක කොපි කරගෙන select කරගෙන අපි මේ prompt එක කොපි කරගන්න ඕනේ. මේ පළවෙනි කොපි කරගෙන Leonardo AI එකෙන් අපිට image generate කරගන්න ඕනේ. මුලින්ම Google browser එකට ගිහින් Leonardo AI එක search කරලා ගන්න. ඊට පස්සේ මේ පළවෙනි මේ Leonardo AI
කියන වෙබ්සයිට් එකට ඔයා යන්න ඕනේ. ඊට පස්සේ මුලින්ම මේක ඔයා ගිහින් කරන්න ඕනේ sign in වෙන එක. ඊට පස්සේ get start කියන එක උඩ ක්ලික් එකක් දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයා Google browser එකකින් අයින් වෙලා Chrome browser එකකින් මේ වෙබ්සයිට් එක ලෝඩ් වෙනවා. ඊට පස්සේ මේ ලෝඩ් වෙනවා පොඩ්ඩක් ලෝඩ් වෙනකම් අපි බලන් ඉන්න ඕනේ. මගේ නම් කනෙක්ෂන් එක ස්ලෝ හින්දා ඔයගොල්ලෝ කනෙක්ෂන් එක ස්පීඩ් නම් මේක ඉක්මනට වෙයි. මුලින්ම අපි මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි අපි මුලින්ම එන්නේ. අපි මුලින්ම මේකේ account එකක් හදාගන්න වැඩේ කරගන්න ඕනේ. ඒකට මේ 33 ටච් එකක් දීලා දැන් මම කලින් හදාගත්ත account එකක් තියෙන හින්දා මම ඔයගලන්ට ඒක නැතුව තව account එකක් පෙන්වන්නම් හදලා. මම මේකෙන් log out වෙනවා. ඊට පස්සේ මෙතන මේ Google කියලා දෙන තැන ඒක උඩ ටච් කරලා ඔයාලට Google එකෙන් මේකේ sign in වෙන්න පුළුවන්. මෙතනින් ඔයාලට account එකක් හදාගන්න ඕන Gmail එක තෝරගන්න ඕනේ. මෙතනින් කලින් account එකක් හදමුන Gmail එක තෝරගන්න ඔයාලට හම්බ වෙන්නේ point 140ක් වගේ. ඒ 140න් ඔයාලට එක image එකක් create කරන්න point 40ක් වගේ එකක් කැපෙනවා. මේ image හතර free generate කරගන්න ඕන නම් ඔයගොල්ලෝ අලුත් account එකෙන් මේක log වෙන්න ඕනේ. මම මේ තියෙන අලුත් account එකෙන් මේකට log වෙනවා. මේ එතනින් continue දෙන්න ඕනේ. ඊට පස්සේ ආයි load වෙන ඔයාලට පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ ආයි අපි Leonardo AI එකේ home එකට එනවා. මෙතනින් මේ තියෙන ටික් දෙකටම උඩ ටච් කරලා හරි ලකුණ දාගෙන let's go කියන එක උඩ ක්ලික් එකක් දෙන්න. ඒ කියන්නේ ටච් එකක් දෙන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති ඔයාගේ උඩ මෙන්න මෙතන point 150ක් තියෙනවා. ඊට පස්සේ ඔයා මෙතනින් ඔයාට image එක create කරන්න ඕනේ style එක තෝරන්න ඕනේ. කියන්නේ cinematic ද anime ද මොනවද කියලා. එතනින් ඔයාලට තෝරගන්න පුළුවන් මෙතන new කියලා තියෙන ගොඩක් ඒවා. මෙතනින් මම තෝරගන්නවා මෙන්න මේ cinematic incode. ඒකට තෝරගන්නවා. ඉතින් ඔයාට ඕන ෆොටෝ එකේ සයිස් එක වගේ දේවල් හදාගන්න පුළුවන්. ඔයාට ඕනේ සාමාන්‍යයෙන් කස්ටමයිස් සයිස් නම් ඒක ඔයාට දෙන්න දෙද. ඔයා දැන් TikTok වගේ YouTube short හදනවා නම් ඒකට ඕනේ මේ TikTok 9/16 කියන එක්ස්පීරියන්ස් එක. ඒක දීලා ඉතින් කතර ලකුණු ටච් කරලා ඔයාලට බෑක් වෙන්න පුළුවන්. දැන් ChatGPT එකකින් හදාගත්ත ෆොන්ට් එක ගෙනල්ලා මෙතනින් ටයිප් කරගන්නවා. ඊට පස්සේ අපි කලින් දැන් සෙටින් ටික හදාගත්තා. දැන් අපි මෙතන prompt කියන තැන අපි copy කරන් font එක paste කරන්න ඕනේ. අපි මෙතන මේ create කියන එකට ටච් එකක් දෙන්න ඕනේ. ඊට පස්සේ අපිට යටින් පේනවා අපේ image හතරක් create වෙනවා.
පස්සේ මේ පළවෙනි එක. ඒ කියන්නේ මේ පළවෙනි විදිය මේ හතරෙන් කැමති එකක් තෝරගන්න පුළුවන් වුණාට මම ඉතින් මේ පළවෙනි ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරගන්නවා. ඊට පස්සේ අපි ආයි ChatGPT එක ගිහින් දෙවෙනි ෆොන්ට් එක කොපි කරන් ඉන්න ඕනේ. අපි ChatGPT එකෙන් හදාගත්ත දෙවෙනි ෆොන්ට් එකත් එකෙන් කොපි කරන් ගිහලා මෙතන පේස්ට් කරනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති ඒ කියන්නේ අපි දෙවෙනි ඉමේජ් සෙට් එකක් ජෙනරේට් වෙනකම් තියෙන්නේ. ක්ලික් ටු view කියන එක ටච් කරන් පස්සේ ඔයාලට ඔයාගේ ජෙනරේට් වෙච්ච ඉමේජ් එක බලන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට මේ ඩවුන්ලෝඩ් අයිකන් එක ටච් කරලා ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මම මේ සේර මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්නවා. මේ සූරම එකපාර ඕල් සෙලෙක්ට් කරලා කට් එකක් දාගන්නවා. ඊළඟ ෆොන්ට් එක පේස්ට් කරන්න ඕනේ. ඊට පස්සේ අපි ආයි ChatGPT එකට ගිහිල්ලා අපිට ඕන ඒ කියන්නේ අපිට හදාගත්ත තුන්වෙනි ෆොන්ට් එක කියන අපේ අත්‍යමයට කලින් ෆොන්ට් එක කොපි කරන් එන්න ඕනේ. දැන් ChatGPT history එකට ගිහිල්ලා අපි ChatGPT කලින් ගියේ ඒ කියන්නේ අපි ෆොන්ට් හදාගත්ත page එකට ගිහිල්ලා අපි තුන්වෙනි ෆොන්ට් එක කොපි කරන් එන්න ඕනේ. දැන් මේ මම තුන්වෙනි එකේ සම්පූර්ණ ෆොන්ට් එකම සිලෙක්ට් කරලා කොපි එකක් දාගන්නවා. ඊපස්සේ ආයි අපි ලියනඩෝ AI වලට එනවා. අපි තුන්වෙනි ෆොටෝ සිලෙක්ට් කරගන්න. දැන් මම ආයි කලින් විදිහටම අර මම කොපි කරන තුන්වෙනි ෆොන්ට් එක පේස්ට් කරගන්න ඕනේ මෙතන. ඊට පස්සේ ආයි ක්‍රියේට් කියන එකට ටච් එකක් දීලා අපි තුන්වෙනි ෆොටෝ හතර ජෙනරේට් කරගන්නවා. ඔයාලට පේනවා ඇති අපේ තුන්වෙනි ෆොටෝ හතර ජෙනරේට් වෙන ගමන් තියෙන්නේ. දැන් ඔයාලට පේනවා අපි තුන්වෙනි ඉමේජ් සෙට් එකක් ජෙනරේට් වෙලා තියෙනවා. මම මේ ක්ලික් ටු view කියන එක උඩින් ටච් කරලා ඒක බලනවා. බලා ගන්න පුළුවන් ඕගොල්ලන්ට. ඊට පස්සේ මේක ඩවුන්ලෝඩ් අයිකන් එක උඩ ටච් එකක් දීලා මම මේ ෆොටෝ ටික සේරම ඩවුන්ලෝඩ් කරගන්නවා. ඊට පස්සේ මම ආයි කලින් විදියටම මේ ඔක්කොම සිලෙක්ට් කරලා දාලා එකපාරට කට් එකක් දාගන්නවා. ඊට පස්සේ අපි හතරවෙනි ෆොන්ට් එක පේස්ට් කරන්න ඕන හින්දා මම ආයි ChatGPT එකට ඇවිල්ලා අපි හදාගත්ත හතරවෙනි ෆොන්ට් එක කොපි කරගන්නවා. ආයි ලියනාඩෝ AI එකට බෑක් වෙලා ආයි අපි අර ෆොන්ට් ටයිප් ෆොන්ට් කියන තැන අපි දැන් කොපි කරගත්ත හතරවෙනි ෆොන්ට් එක පේස්ට් කරගන්නවා. ඊට පස්සේ ක්‍රියේට් කෙනෙකුට ටච් එකක් දාලා කියන්නේ අපි හතරවෙනි ෆොන්ට් එක පේස්ට් කරාට පස්සේ ක්‍රියේට් කියලා දෙන තැන ටච් එක දාලා අපි හතරවෙනි ෆොටෝ ටිකක් ජෙනරේට් කරගන්නවා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති අපි හතරවෙනි ෆොටෝ ටිකක් ජෙනරේට් වෙන ගමන් තියෙන්නේ. මම ආයි කලින් විදිහටම ක්ලික් ටු view කියලා අපි හතරවෙනි ෆොටෝ ටිකක් බලනවා.
ඊට පස්සේ මම ඒකේ ඩවුන්ලෝඩ් අයිකන් එක ටච් එකක් දීලා ඒ ෆොටෝ ටිකක් ඩවුන්ලෝඩ් කරගන්නවා එකින් එක. ඉතින් අද ගෙන වීඩියෝ එක හොඳයි නම් තවත් මොකද්ද බලන්න. subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ඔයා දාන comment එක, like එක මගේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න ඔගේ SEO එක. ඒකෙන්ද මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. තවත් මේ වගේ වීඩියෝ එකක් ඒ කියන්නේ මේ වීඩියෝ එකේ දෙවෙනි part එක. දැන් අපි අතට බැලුවේ image හදන්න කොහොමද කියලා. ඊට පස්සේ මම දැන් අනිත්තට කියනවා මේ අපි හදපු image එකේ font එකයි පාවිච්චි කරලා කොහොමද short video එකක් හදාගන්නේ. ඉතින් මේ වීඩියෝ සීරීස් එක ඔයාලා බලන්න ඕන නම් මාව subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ඉතින් අදට ගිහින් එන්න. subscribe කරන්න.